ජාතික සමගිය නිර්මාණය කරන මේ ජාතිවාදී අවුස්සල්ලට පාස්කු ප්‍රහාරකයන් කවුද කියලා රටට එළිදරව් කරන ආණ්ඩුවක් ඕනේ නැද්ද? අන්න ඒ ආණ්ඩුව තමයි මාලිමාව හදන ආණ්ඩුව. වෙන කවුරුත් මේ වැඩේ කරන්නේ නැහැ, මතක තබා ගන්න. මම පාර්ලිමේන්තුව දීර්ඝ කතාවක් කරා මේ ගැන. දීර්ඝ කතාවක් කරලා මේ ප්‍රශ්නේ විසඳගත යුතු ස්ථාන පහක් මම කියලා තියෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරා. ඒ ඝාතනය ඒක තමයි සහරාන්ලගේ පළමු ඝාතනය අවියාවුද පැහැර ගැනීම සඳහා. නමුත් ඒ දෙන්නා ඝාතනය කරපු ස්ථානයේ ආසන්න බෝක්කුවකට ගිහිල්ලා ජැකට් එකක් දාලා තිබුණා. පොලිස් බල්ලෝ ජැකට් එක පස්සේ ගියා. ජැකට් එක හිටි හිටපු LTD කාර්යයකට. එහෙනම් කාට හරි ඇත්ත උවමනාවක් තිබුණා මොකද්ද? පරීක්ෂණයේ ඒ දිශාවට යනවා වෙනුවට පරීක්ෂණය වෙන දිශාවකට යොමු කරන්න ඕනකම තිබ්බා. එහෙනම් ජැකට් එක දැන් මේ කවුද? ඔතරයි. හොයාගන්න. සහරාන්ලගේ දිශාවට පරීක්ෂණ ගියා නම් ඒ පොලිස් නිලධාරිගේ ඝාතනයෙන් පස්සේ මේක ඉවරයි. හැබැයි වෙන පැත්තට හැරෙව්වා. හැරෙව්වේ කවුද? විශ්ත ගන්න ඕන ගැටලු. මේ ප්‍රහාරය දිහා බලපුවාම ඊටම සමීපතම කෙනෙක් තමයි තොරතුරු දීලා තියෙන්නේ. අප්‍රේල් මාසේ 9 වෙනිදා තොරතුරක් එනවා. මේ අය සහරාන් යා පාවිච්චි කරන මොටර් සයිකලයේ එයාගේ ටෙලිෆෝන් අංකය ඇතුළු නන් ලයිස්ට්ක් විස්තර සහිත එනවා. ඇවිල්ලා කියන මේගොල්ලෝ ප්‍රහාරයක් දෙන්න සැලසුම් කරලා තියෙනවා කියලා. අප්‍රේල් මාසේ 16 වෙනිදා ඒගොල්ලෝ කැලණිය ප්‍රදේශයේ මොටර් සයිකල කරන් ගිහිල්ලා කාන්තන්කුඩි ප්‍රදේශයේ පුපුරවා බැලීමේ අත්අදා බැලීමක් කරලා තියෙනවා. ඒ තොරතුරුත් එනවා. ඒක සමීපයි. 20 වෙනිදා රෑ 7ට විතර විදස්සොත් සේවා වාර්තා කරනවා හෙට උදේ ගහන්න කියලා. 21 වෙනිදා උදේ 7ට එනවා ගහන්නේ පල්ලි වලට කියලා. හැබැයි ඒ තොරතුරු ඔක්කොම බලපුවාම එකක්වත් ප්‍රහාරය වළක්වා ගැනීමට සමත් වෙන තොරතුරු නෙවෙයි. ඒ දීපු කෙනා ප්‍රහාරය වළක්වා ගැනීමට සමත් වෙන තොරතුරු ආවේ නැහැ. ඒගොල්ලෝ ප්‍රහාරයට අවශ්‍ය වෙන බෑග් සපත්තු මිලදී ගන්න බත්තර මුල ප්‍රදේශයේ කඩේකින් ඒකාවනම් අල්ලගන්න තිබ්බා. ඒගොල්ලෝ පානදුර ප්‍රදේශයේ ගයක් අරගෙන తాවකාලිකව ලැබුම් ගන්නවා. ඒකාවනම් අත්තර ගොඩ ගන්න තිබ්බා. ඒක ඇතර ඉඳන් පුපුරන බෝම්බ හදනවා. එතන ආවනම් අත්තර ගොඩ ගන්න පුළුවන්. ආපු තොරතුරු ඔක්කොම අත්තඩංගොඩ ගැනීමට බැරි වෙන සිදුවීම වෙන්න අරින තොරතුරු. එහෙම ආවේයි. දැනගන්න ඕනේ. තා සමුද්‍ර හෝටලේ බෝම්බයක් පුපුර ගන්න ගියා කෙනෙක්. එයා පුපුරගත්තේ නෑ. දස දෙහිවල ප්‍රදේශේ ගිහිලා හෝටලයකට එයාගේ පුපුරන ද්‍රව්‍ය දැම්මා. දාරයිවල ආසන්න පල්ලියකට ආවා. පල්ලිය ඇවිල්ලා යාත්‍රා කරා. යාත්‍රා කරනකොට එතන පල්ලිය මුරට හිටියේ හිටපු පොලිස් නිලධාරී. ඔව් අත්තඩංගුවට ගත්තා. ඔව් හැඳුනුම්පතක් පෙන්න. ඔව් ගෙදරට කතා කරා. ඒ නිසා සැකයක් නැහැ කියලා නිදහස් කරා. එයා දෙහිවල අර ලැබුම් වලට ගිහලා පුපුරව ගත්තා. ඔව් පුපුරව ගන්න කලින් බුද්ධියන්සය අර ගැහණු කෙනාගේ ගෙදර යනවා. එහෙම උනේ කොහොමද? අතරයි. තව දෙකක් තුනක් තියෙනවා මම කියන්නේ. හරිද? සැක සහිත තැන් තියෙනවා. මේව විසඳ ගන්න ඕන. ඇමරිකන් එක්සත් ජනපදයෙන් ඒ වෙලාවේ FBI නියෝජිතයෝ ආවා. ඒගොල්ලෝ දුරකථනක හිමියන්කයක් දුන්නා. මේ දුරකථනෙන් තමයි මැලේසියාවේ ඉන්න IS කට්ටියට මේක බාර ගන්න කියලා කතා කරේ කියලා. අන්නේ දුරකථනයේ හිමියන්කේ සහිත දුරකථනයේ කාගෙද? උත්තරයි. ඒ නිසා මේවා මේ ගොඩක් රහස් නෙවෙයි. බාගෙට ගිහලා නතර වෙච්ච තැන්. ඒ නිසා ඒවා යලි පරීක්ෂණ ආරම්භ කොට පාස්කු ප්‍රහාරකයන් මේ රට එළිදරව් කිරීමේ වගකීම මාලිමාවේ ආණ්ඩුව බාර ගන්නවා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි. මේ කිසියකට වග කියන්න ඕනේ නැති. තමන්ගේ ආගම පිළිබඳ භක්තිය කෙරෙහි පමණක් විශ්වාසය තිබුණු. ඒ දිනේ පල්ලියට ගියපු දරුවෝ, බිරින්දෑවරු, අම්මලා තාත්තලා මිය යාම මොනතරම් පාපයක්ද? ඒවා නිකන් කාලයේ වැලිතලාව විසින් සමාව දෙන්නේ නැහැ කියලා ඈදීම විසින් දෙවියන් වහන්සේගේ සමාව ඉල්ලනවා යයි කියා ප්‍රකාශ කිරීමෙන් පමණක් යටත් කළ හැකිද? නෑ සාහසික අපරාධ ඒවා. ඒ සාහසික අපරාධ පිළිබඳව පරීක්ෂණය නිසි පරිදි සිදු කළ යුතුයි. ඒක කරන්නේ මාලිමාව විතරයි, මතක තබා ගන්න. අනිත් ඔක්කොම ආරක්ෂා කරනවා. මේ වෙන මොකවත් නිසා නෙවෙයි. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයා අතර සියලුම ආගමික ලබ්ධීන් අතර සහයෝගයේ සමගිය නිර්මාණය කරන්න ඕන. සමගිය නිර්මාණය කරන්න නම් සැක මුසු තැන් අපි निराකරණය කරගන්න ඕන.